Hi guys, welcome to our YouTube channel. අද අපි තායිලන්ඩ් යනවා. ඒක නිසා දැන් එයාපෝට් එකට යන ගමන් ඉන්නේ. දැන් නම් වෙලාව උදේ 4ට වගේ තමයි තියෙන්නේ. අපිට ෆ්ලයිට් එක තියෙන්නේ 7ට වගේ. ඉතින් අපි එයාපෝට් එකට දැන් යන ගමන් ඉන්නේ. අපේ ෆ්ලයිට් එක දැන් ටේක් ඔෆ් කරා. අපිට ට්‍රාන්සිට් එකක් තියෙනවාද මැලේසියාවල. ඉතින් අපි මැලේසියාවලින් හම්බෙනකම් මම ඔයගලන්ට පොඩ්ඩක් අපේ view එක පෙන්නන්නම්. අපි දෙන්නට නම් හොඳටම නිදිමත් අය උදේම ෆ්ලයිට් එක තිබ්බ නිසා. හැබැයි මේ view එක හරිම ලස්සනයි. අපි මැලේසියාවල ලෑන්ඩ් කරා. අපිට ට්‍රාන්සිට් ෆ්ලයිට් එක තියෙන්නේ තා පැය 2කින් වගේ. ඒක නිසා අපි දැන් ලන්ච් ගන්නයි යන්නේ. අපි දෙන්නම නාසි ලෙමක් එකක් තමයි ගත්තේ. It's really good. We loved it. අපි දැන් පුකෙට් වල ලෑන්ඩ් කරන්න යන්නේ. අපි දෙන්නටම හරිම excited. ගොඩාක් දේවල් ප්ලෑන් කරලා තියෙනවා මෙහෙ කරන්න. ඒක නිසා very excited and we'll see you guys soon. අපි දැන් පුකෙට්වල ලෑන්ඩ් කරා. අපි දැන් ග්‍රෑබ් එකක් දාගන්න යන්නේ. අපි දැන් ග්‍රෑබ් එකක් දාගෙන වෑන් එකක් බුක් කරගෙන අපි හොටෙල් එකට යන ගමන් ඉන්නේ. දැන් නම් මේට හරිම හවස් වෙලා. අපි හොටෙල් එකට යනකොට රෑ වෙයි. මෙහි ග්‍රෑබ් එකක් කියන්නේ නිකන් Uber වගේ. හැබැයි very cheap. And also මෙහි කට්ටිය ගොඩක් use කරන්නේ Grab තමයි. ඒක නිසා ඔයගොල්ලොත් එනවා නම් මේ app එක දාගෙන use කරන්න. දැන් තමයි අපි හොටෙල් එකට ආවේ. ඒගොල්ලෝ අපිට ලස්සන වෙල්කම් එකක් දුන්නා. දැන් අපි room එකට යන ගමන් ඉන්නේ. Yash had organized a little surprise and I didn't even know it. It was so nice. යාෂ් මේ සර්ප්‍රයිස් එක ඕගනයිස් කරලා තිබ්බේ තවත් දවස් ටිකකින් මගේ බර්ත්ඩේ එක එන නිසා. I'm so grateful for him because he has organized everything and මේ trip එක ගොඩක්ම plan කරේ එයා මගේ බර්ත්ඩේ එක වෙනුවෙන්. Thank you යාෂ්. අපි දැන් ටිකක් refresh වෙලා dinner ගන්න ආවා. අපි authentic Thai food ටිකක් try කරනවා and especially the mango sticky rice was amazing. අපි උදේම නැගිටලා breakfast ගන්න ආවා. මේ තමයි breakfast spread එක. It is a decent amount of a spread and the food was great. මේ දවස්වල Thailand වලට යන්නේ rainy season එක. weather එක predict කරන්න අමාරුයි. සමහර දවස්වලට වහිනවා, සමහර දවස්වලට පායනවා. අපි දෙන්න බ්‍රෙක්ෆාස්ට් අරගෙන පොඩ්ඩක් හොටෙල් එකකින් එළියට ආවා. පොඩ්ඩක් ඇවිදලා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඒත් එක්කම අපි දැක්ක 7-Eleven එකක් ඉස්සරහා තියෙනවා. ඒක නිසා අපි ගිහින් බලනවා 7-Eleven එකේ මොන වගේ දේවල්ද මෙහෙ තියෙන්නේ කියලා. මෙහි weather app එකේ පෙන්නන weather එක නෙවෙයි තියෙන්නේ. සමහර වෙලාවට පානවා කියලා තිබ්බට ඒ දවසට වහිනවා. ඒක නිසා it's so unpredictable. අපි මෙතනින් ස්නැක්ස් ටිකක් අරගෙන අපේ ඊළඟ
ප්ලෑන් එක කරන්න තව ටිකකින් පිටත් වෙනවා. අපි දැන් ග්‍රෑබ් එකක් බුක් කරගෙන අපි ආසම ඩ්‍රීමි අයිලන්ඩ් එකකට යන්න යන්නේ. ඇත්තටම අපි හිතුවේ අපිට යන්න පුළුවන් වෙයි කියලා උදේ වැස්ස නිසා. හැබැයි අපි රිස්ක් එක අරගෙන දැන් යනවා. ෆෙරි එකට යන ගමන් තමයි දැන් ඉන්නේ. The weather currently is like getting better. ඒක නිසා අපිට excitement එක තවත් වැඩි වෙලා තියෙන්නේ. Woke up to the ocean breeze, golden light through the swaying trees. Coffee's cold but the rhythm's warm, heartbeat slow in a perfect storm. Vinyl cracks in a mellow tone, feeling right, just me alone. Got no plans, just vibes and waves, skipping stones on better days. I feel so good. අපි දැන් තමයි PP Island වලින් බැස්සේ. මේ තමයි ඒගොල්ලෝගේ පියර් එක. දැන් අපි බලනවා අපිට PPP වලට යන්න long tail boat එකක් ගන්න පුළුවන් වේද කියලා. Now, just the groove and the sound. අපි දැන් PP වලට ඇවිල්ලා long tail boat එකක් hire කරගත්තා. අපි දැන් ළඟ තියෙන islands වලට යන්න තමයි plan එක තියෙන්නේ. Even though it looks like a little bit gloomy, the water is looking stunning and I think I'm having the best time of my life. මට හරිම සතුට දවසක් අද. අපි දෙන්නද මේක එකෙන් කරගන්න බැරි වෙයි කියලා තමයි හිතුනේ උදේ වැස්ස නිසා. හැබැයි අපි රිස්ක් එක අරන් ආපු එක ගැන ගොඩාක් සතුටු වෙනවා. මේක නම් දැක්කේ. හැබැයි හරිම ලස්සනයි. අපි හිතුවේ බ්ලූමි ඩේ එකක් වුණාට හොඳ නැති වෙයි වහී කියලා. හැබැයි තාම නම් වහින්නේ නැහැ. වෝටර් එකේ කලර් එකත් මාර ලස්සනයි. ඔව්. ඉතින් මේ පැත්තට බලමු.
මංකීස්ලා බීච් එකේ ඉන්නේ මේ මංකි බීච් එක. ඒගොල්ලෝ හරිම ලස්සනයි. Woke up to the ocean breeze, golden light through the swaying trees. Coffee's cold but the rhythm's warm, heartbeat slow in a perfect storm. Vinyl cracks in a mellow tone, feeling right, just me alone. Got no plans, just vibes and waves, skipping stones on better days. No worries on my mind, just the stars and the tide. Let it all unwind, floating through the night. I feel so good, can't bring me down. High on the beat, no touching the ground. Lost in the light, where I wanna be. Dancing with the moon, over open sea. I feel so good. Ooh, I feel so good. Midnight talks with the sky so wide, neon dreams where the blues collide. Guitar strings and a bassline hum, feeling things I'm running from. No past, no future now, just the groove and the sound. Let the silence drown all the noise around. I feel so good, can't bring me down. High on the beat, no touching the ground. Lost in the light, where I wanna be. Dancing with the moon, over open sea. I feel so good. Ooh, I feel so good. අපි ස්නෝක්ලින් කරන බීච් එකකට ඇවිල්ලා දැන් අතර කරා. දැන් අපි මේ බීච් එකේ පොඩ්ඩක් ඇවිදලා බලනවා. හරිම ලස්සනයි. එතන කලර්ස් තියෙන බීච් එකක්. කඳු පේනවා, තව අයිලන්ඩ්ස් පේනවා, පොඩි අයිලන්ඩ්ස් අර පැත්තේ. මාර කලර්ෆුල් ලස්සන රටක් වයිදල් කියන්නේ. අපි දැන් බෝට් රයිඩ් එක ඉවර කළා ආයෙ PP වලට ආවා. දැන් අපි මේ shops වගේක් තියෙනවා. ඒවා ඇවිදලා බලනවා මොනවද තියෙන්නේ කියලා. ගොඩක් අය දාලා තිබ්බා රේනි සීසන් එකේ බයයි මොකද බෝට් රයිඩ් යන්න ඕන කියලා. හැබැයි අපි අද ලක්කීද දන්නේ කොහොම හරි හොඳටම තිබ්බා. වෙදර් එකත් ලස්සනයි.
වැඩි රස්නෙත් නැහැ. මම නම් හිතන්නේ රේනි සීසන් එක තමයි හොඳම කාලෙ වෙන්නේ නැති ට්‍රැවල් කරන්න රස්නෙත් නැති නිසා. මෙතන නම් බලනකොට අර පැත්ත හරිම ලස්සනයි. මේ ලෝකේ බෝට් වල තමයි ගියේ ආදරයි. PP වලට ආවම ඔයගොල්ලන්ට ප්‍රී-බුක් කරන්න ඕනේ. මෙතෙන්ට ඇවිල්ලා ලොන්ග් ටේල් බෝට් රයිඩ් එකක් ඔර්ගනයිස් කරගන්න පුළුවන්. මේ ෂොප් එකේ නම් ලස්සන ආර්ට් වර්ක් වගේක් තියෙනවා. ඒවලේ අපි දැක්කා එතන ඇතුලේ ඉඳන් එක්කෙනෙක් අඳිනවා. හරිම ලස්සනට ඇඳලා තියෙනවා. පුදුම ලස්සනයි. අපිට පොඩක් හරියට දැන් ආව අසයි. එතන ලස්සන දැන වයිබ් එකක් හොඳ ගන්න. හොඳ වයිබ් එකක් තියෙනවා. සයිබෝල් එකක් දැන් ආවා. මේකේ කිවිස් තියෙනවා, බ්ලූබෙරි තියෙනවා, බනනා තියෙනවා and also acai with granola. හලෝ දැන් අපි කියන්න නම් බයි කියන්නේ යන්නේ ස්පීඩ් බෝට් එක යනකම් තමයි ඉන්නේ. ආපු ගමන් අපි යනවා ප්‍රසාද. අපි බයි බයි. අපේ ස්පීඩ් බෝට් එක්ස්පීරියන්ස් එක නම් අපිට අමතක වෙන්නේ නැහැ. ඒක නම් මාර එක්ස්පීරියන්ස් එකක්. හරිම ෆන්. ඒත් බය හිතෙනවා. ඔයගොල්ලෝත් එක්ස්පීරියන්ස් කරලා බලන්න. Bye guys. අපි තව vlog එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. Bye.